අයිබල් ළමයි හැමෝටම ඇහෙනව නේද? මුලින්ම කතා කරන්න පටන් ගන්න කලින් හරි හැමෝටම ඇහෙනව නේද? හරි. මේ මං හිතනවා දැන් කට්ටිය දැන් අවුරුදු එහෙම කාලා නේද? කැවුම් කිරිබස් කාලා නේද? ඊට පස්සේ ඔන්ජිලි බැදලා ඈ කොහො ගාලා නේ කොහො ගන්නේ ඔයගොල්ලෝ නෙමෙයි කොහො ගන්නේ කොහා. ඔයගොල්ලෝ කොහාගේ කොහොනාදී අහලා නේද? පංච කෙලලා දාන් ඇදලා TikTok එකක් කරලා නේද? ඈ සේරම කරලා දැන් ඔන්න ළමයි ටික ඉගෙන ගන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ නේද? අපි මේ වැඩේ පටන් ගන්නවා දැන් පාඩම් පටන් ගන්න කලින් ළමයි ඔයගොල්ලෝ ගෲප් එකෙන් ජොයින් උනේ. ටක් ගාලා ගෲප් එකේ තියෙන ලින්ක් එක යවන්න යාළුවන්ට. නේ වත් එක්ක පන්තියේ ජියෝග්‍රැෆි කරන හොඳම යාළුවෝ ටිකට ටක් ගාලා එයාලා ඒගොල්ලන්ට ඇඩ් වෙන්න කියන්නේ මේ මීටින් එකට. නොමිලෙන් තියෙන ළමයි කට්ටියත් එක්ක මේකට ජොයින් වෙලා සෙට් වෙලා අද වායුගෝලයේ පාර්ට් එක කවර් කරගමු. හරිද? මේ ඒත් එක්කම මේ දැන් පාඩම් පටන් ගන්න කලින් මේ කියන්නේ ඔයගොල්ලන්ට තව ඉස්සරහට කවර් කරගන්න ඕනි කෑලි තියෙනවා නම් කෑලි කියන්නේ පොඩි පාඩම් ඈ ජියෝග්‍රැෆි වල අමාරු කියලා හිතන දේවල් තියෙනවා නම් ටක් ගාලා ගෲප් chat එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp එකට හරි එහෙම නැත්නම් කෙලිම මගේ ෆෝන් නම්බර් එකක් තියෙන WhatsApp එකේ ඒකට හරි මැසේජ් එකක් දාන්න. මොකද එහෙම වුණොත් අපි ඊළඟ පන්තිය කරන්න කලින් මට ඔයගොල්ලන්ට කියන්නේ තාම ඊළඟ පන්තිය මොකද්ද කරන්න කියලා දැන් ඔළුවේ තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ගේ මොකද කියන්නේ අර තියෙන මේ ප්‍රේක්ෂක ඉල්ලීම මත ඕනනම් මට ඒ වෙන පාඩමක් පටන් ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය ටික තමයි මට පටන් ගන්න කලින් කියන්න තිබ්බේ. මං හිතනවා දැන් ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරලා දැන් යාළුවෝ සේරම ජොයින් වෙලා ඉන්න කියලා. නේද? හරි. එහෙනම් වෙලාව ගන්න නැතුව අපි කෙලින්ම යන් පාඩමට අපි ඉතින් ආගිය ගමන් තොරතුරු විස්තර අවුරුද්ද කොහොමද සැමරුවේ කියලා පාඩම මැද්දේදී පොඩ්ඩක් සාකච්ඡාවට ගමු. හරි. ආයෙමත් යාළුවන්ට ෂෙයා කරන්නකෝ. ෂෙයා කරලා තව කට්ටියව ජොයින් කරගන්න අපි පාඩම පටන් ගන්නයි යන්නේ. වෙලාවත් හරිනේ නේද? මේ හරි. එහෙනම් ළමයි අපි එමු අද අපේ පාඩමට. දැන් මොකද්ද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන පාඩම? මම පුතේ උගන්වන්නේ නැහැ. මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා මොකද්ද අපි ඉගෙන ගන්න යන්නේ කියලා. අපි ඉගෙන ගන්න යන්නේ පුතේ ඔයගොල්ලන්ට මේ පේනා වගේ භූගෝල විද්‍යාවේ තියෙන වායුගෝලය කියන කොටස. හරිද? එතකොට මෙහෙමයි. මේක පටන් ගන්න කලින් කියන්න ඕනි මේ වායුගෝලය කියන කොටස සහ 10 පළවෙනි පාඩමේ එන වායුගෝලය, ශිලාගෝලය, ජලගෝලය වගේ කොටස් ඔව් පෘථිවි අභ්‍යන්තරේ ඔන්න වගේ කොටස් පුතේ අනිවාර්යයෙන්ම A level වලට එන්නේ O level වලට එන්න ලොකු ඉඩක් තියෙනවා. හරිද? එතකොට ඔය කොටස් ටික මම කියන්නේ මම අද මේ කොටස් ටික කවර් කරලා දෙනවා වායුගෝලය කියන කොටස. ඒ නැතත් ඊට පස්සේ ශිලාගෝලය, පෘථිවි අභ්‍යන්තරය සහ ජෛවගෝලය ඊට පස්සේ ජලගෝලය ඔන්න ඔය කියන කොටස් ටික ජලගෝලය සහ ජෛවගෝලය ලොකුවට පාඩම් කරන දේවල් අඩුයි. හැබැයි ඔය කොටස් සමස්තය චුට්ටක් පාඩම් කරගෙන ඉන්න වෙනවා අනිවාර්යයෙන්ම. මම අද මේ කොටස කවර් කරනවා වගේම ඔයගොල්ලෝ තනියම හරි ඔය ඉතුරු කොටස් ටික පොඩ්ඩක් කවර් කරගන්න බලන්න. මොකද ඒ ටික හරි වැදගත්. O level වලට අනිවාර්යෙන් ඔයයන් කොටසක් එන්න ඉඩක් තියෙනවා. හරිද? ඉඩක් තියෙනවා අනිවාර්යෙන් ඔය කැල් වලින් එකක් එනවාමයි. එහෙම නේ වෙනුත් විශාල ඉඩක් තියෙනවා මේ වායුගෝලය කියන කොටස පුතේ O level වලට ඔයගොල්ලන්ට එන්න. ඔයගොල්ලෝ 10 වසරේ හිටියත් 11 වසරේ හිටියත් දෙන්න. O level කිව්වම දෙගොල්ලන්ටමනේ නේද? එතකොට 10 වසරේ හිටියත් 11 වසරේ හිටියත් ඔයගොල්ලන්ට මේ කොටස් ටික අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. හරි. දැන් පුතේ අපි කතා කරමු මොකද්ද වායුගෝලය කියන්නේ කියලා. වායුගෝලය කියන්නේ මොකද්ද? වායුගෝලය කියන්නේ ඉතින් වායුගෝලය නේද? ආය මොකද්ද? නෑ හරි. ඔව් වායුගෝලය කියන්නේ පුතේ මේ පෘථුවිය වටේ තියෙන වායු ස්තරයට තමයි වායුගෝලය කියන්නේ. දැන් මොනවද මේකේ තියෙන ලක්ෂණ? අපි චුට්ටක් නිර්වචනය පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු. පෘථුවිය වටේ තියෙන වායු වලින් සමන්විත ස්තරය තමයි වායුගෝලය කියන්නේ. තාම මොනවද මේකේ තියෙන ලක්ෂණ? මේ ගොඩාක් ඝනකම්ද පුතේ? අභ්‍යවකාශීය විතර යනකම් දිගයිද? යනවා මේ අභ්‍යවකාශයත් එක්ක සම්බන්ධ වෙනවා තමයි. හැබැයි පුතේ අපේ ප්‍රමස්ත පෘථිවියත් එක්ක අරන් බැලුවහම මේ වායුගෝලය කියන එක ඊටමත් තුනි. හරිද? එතකොට පෘථිවියේ වටේ තියෙන තුනී වායු ස්තරයක් තමයි අපි මේ වායුගෝලය කියලා හඳුනගන්නේ. තව ලක්ෂණ කීපයක් තියෙනවා. මට කියන්න වායුගෝලයේ වර්ණය මොකද්ද? ඉන්න ප්‍රශ්නේ. වායුගෝලයේ වර්ණය මොකද්ද? දැන් හරි. දැන් මෙතන වායුගෝලය තියෙනවනේ. නේද? දැන් ඔයා අත මෙහෙම අරන් බැලුවොත් ඔයාගේ අත උඩ වායුගෝලය තියෙනවා. දැන් ඔයාලට මේ වායුගෝලය පේනවද? නෑ.
පුතේ වායුගෝලය අවර්ණයි. වර්ණයක් නැහැ. සමහර වෙලාවලට යම් යම් වායු තියෙනවා. හිතන්නකෝ දැන් ඔයා වාහනයකින් පිට වෙන දුම දකින්නවනේ. නේද? බස් එකක් පිටිපස්සෙන් යන්න හම්බුනොත් සයිකලේ පැදගෙන යන්න බෑනේ. හරි අමාරුනේ. කළු දුමක් එනවනේ. ඒ එන්නේ මොනවද? ඒත් එන්නේ වායුව තමයි. ඒ එන්නේ එක එක වෙන වෙන වායු. ඒ වායුවට වර්ණ තිබුණට පුතේ සමස්ත වායුගෝලයට වර්ණයක් නැහැ. සමස්ත වායුගෝලයේ පුතේ අවර්ණයි. ඊට පස්සේ වායුගෝලය ගඳයිද සුවඳයිද? ඈ හරි මෙහෙම කරනකො මාත් එක්ක හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. දැන් භාවනා කරන්න හදලා හිතන්නේ නෑ. ඔයාට හුස්ම උඩට අරගෙන ආය හුස්ම පිට කරනකොට ඒකේ ගඳක් සුවඳක් දැනෙනවද? හැබැයි මෙහෙමයි. මේක පුතේ ඔයගොල්ලන්ගේ ළඟ ඉන්න යාළුවාගේ පිරිසුදුකම මත තීරණය වෙනවා. හරිද? ළඟ එහා පැත්තේ කන අන්න තියාලුවෙක් නම් එහෙම ඔයාට වායුගෝලයේ ගඳයි. ඊට පස්සේ එහා පැත්තේ තියෙන පිච්ච මල් ගහක් වගේ දෙයක් නම් කාමරෙන් එළියේ අන්න එතකොට වායුගෝලයේ සුවඳයි. හරිද? හැබැයි පුතේ ඇත්තටම මේ සමස්ත වායුගෝලයේ කිසිම ගඳක් සුවඳක් නැහැ. හරිද? අපිට හුස්ම ගන්නකොට ගඳ සුවඳ දැනෙනවා තමයි. ඒ එන්නේ ළඟ තියෙන මොකක් හරි දෙයක ගඳ හෝ සුවඳ. හැබැයි සමස්ත වායුගෝලයේ පුතේ අපිට ගඳයිද සුවඳයිද කියලා අඳුර ගන්න බෑ. එතකොට පුතේ වායුගෝලයේ තියන්නේ පෘථුවිය වටේ තියෙන තුනී නිර්ගන්ධ අවර්ණ වායු ස්තරය. මෙතන නිර්ගන්ධ සහ අවන්ධ කියන නිර්ගන්ධ සහ අවර්ණ කියන පාර්ට් එක ඔයගොල්ලෝ නොලිව්වා කියලා ප්‍රශ්නයක් නෑ. එහෙනම් මොකද්ද වායුගෝලය කියන්නේ? වායුගෝලය යනු පෘථුවිය වටා පිහිටි විවිධ වායු වර්ග වලින් සමන්විත තුනී ස්තරයයි. මේකට තව කැලි දෙයක් කියලා දුන්නා මොකද්ද? වඩා හොඳින් ලියනවා නම් වායුගෝලය යනු පෘථුවිය වටා පිහිටි විවිධ වායු වර්ග වලින් සමන්විත නිර්ගන්ධ සහ අවර්ණ තුනී ස්තරයයි. හරිද? මේ දෙක දාලා ලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙක දාලා ලිව්වනම් වඩා හොඳයි. හරිද? එතකොට අපි දැන් දන්නවා වායුගෝලය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් මට කියන්න මේ වායුගෝලය කොහොමද මේ පෘථුවිය වටේ තියෙන්නේ? මේ වායුගෝලය කොහොමද මේ පෘථුවිය වටේ තියෙන්නේ? වායුගෝලය තියෙනවා තින්නේ ඒක තියෙන විදිහට තියෙනවා. ඇයි? ඒක එහෙම තියෙන්නේ කොහොමද? වායුගෝලයේ පුතේ පෘථුවිය වටේ තියෙන්නේ මෙන්න මේ හේතුව නිසාමයි. මේක ඔන්න මම අතාරිනවා. බිමට වැටුණා. හරිද? ඇයි එහෙම වැටෙන්නේ? මට මේ අතේ තියෙන පෙන් එක අතාරිනවා මේක අතාරියා. ඇයි? ගුරුත්වාකර්ෂණය. අනිත් හැමදේම වගේ පුතේ මොකක් හරි දෙයක් පොළොවට ආකර්ෂණය වෙන්නේ ඇයි? ගුරුත්වාකර්ෂණය නිසා. ආන් ඒ වගේම මේ වායු තුනී වායු ස්තරයත් පෘථුවියෙන් ඈත් වෙලා යන්නේ නැතුව පෘථුවිය වටේට ගොනු වෙලා තියන්නේ ඇයි? පෘථුවියේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය නිසා. හරිද? ඒකත් ඔළුවට දාගන්න. ඒත් එක අපි දැන් බලමු වායුගෝලයේ තියෙන පොඩි ලක්ෂණ කිහිපයක්. කලින් ලක්ෂණය තමයි පුතේ මේ වායුගෝලය භූමියේ ඉඳලා කිලෝමීටර් 120ක් පමණ දක්වා විහිදෙනවා. හරිද? ඒ කියන්නේ අපි වායුගෝලය කියලා ඉගෙන ගන්නේ මේ පොළවේ ඉඳලා කිලෝමීටර් 120ක් පමණ දක්වා ගමන් කරන තුනී කොටස. දැන් 120ක් කිලෝමීටර් 120ක් කියන තුනීද කියලා හිතනවද? ඔව් ඉතින් අපි අපේ එදිනෙදා ඇවිදින දුරත් එක්ක බලම කිලෝමීටර් 120ක් කියන හෙන දුරයි තමයි. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම මේ වායුගෝලයේ කිලෝමීටර් 120 කියන්නේ හරිම තුනී වායු ස්තරයක් පුතේ. එතකොට මෙහෙමයි අපි ඔය A level මට්ටමට එන්න ගියාම මේක සාමාන්‍ය කිලෝමීටර් 10000ක් විතර යනවා කියලා කතා කරනවා. හැබැයි ඒවා හිතන්න එපා. ඔලුවට දාගන්න. වායුගෝලයේ භූමියේ ඉඳලා කිලෝමීටර් 120ක් පමණ දක්වා තමයි ගමන් කරන්නේ. හරිනේ. ඊට පස්සේ ඔන්න තව කැලලක් තියෙනවා. නමුත් සමස්ත වායුවෙන් 150ක්ම අඩංගු වන්නේ කිලෝමීටර් 5ක් 6ක් සීමාව තුලය. ඒ මොකද කියන්නේ? දැන් අපි කතා කරනවානේ මේක පොළොවේ ඉඳලා කිලෝමීටර් 120ක් විතර උඩට යනකම් ගමන් කරනවා. අපි වායුගෝලය කියලා කිලෝමීටර් 120ක විතර උස කැලලක් ගන්නවා. හැබැයි පුතේ අපි එදිනදා අපි දකින වායුන් ටික මෙහෙම කරලා ගත්තොත් ඒ වායුන් වලින් භාගයට භාගයක්ම තියෙන්නේ කොහෙද? කිලෝමීටර් 5ක් 6ක සීමාවක් ඇතුලේ. දැන් ওই සීමාවට අපි කියන නමක් එහෙම තියෙන අපි ඉගෙන ගමු. ඉස්සරහට අපි මේ ඉස්සරහට කියන්නේ මේ පාඩමේම අපි අද කතා කරනවා. හරිද? සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් 6ක් සීමාව ඇතුලේ තමයි මේ සමස්ත වායුවෙන් 50ක් කියන්නේ භාගයට භාගයක්ම තියෙන්නේ මේ
සීමාව තුළ. එතනින් එහාට පුතේ වායුව තියෙනවා. ඊටු 150ම ඊටු මේක දැන් කිලෝමීටර් 5ක් අපි කිලෝමීටර් 5ක් අයින් කරමුකෝ. අයින් කරොත් කීයද ඊටු? තව කිලෝමීටර් 115ක් ඉතුරු වෙන්නේ. ආන්ගේ 115 ඇතුලේ පුතේ ඊටු 150ම ඈතින් ඈතට අර ලොකුවට තද වෙන්නේ නැතුව ඔව් එහෙම තමයි කියන්න තියෙන්නේ. හරිද? සාමාන්‍ය විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි චුට්ටක් කතා කරමු. මම මේ ටික පොඩේ ටට්ටක් ගාලා මේ කොටස් ටික පොඩ්ඩක් වේගෙන් ඇදගෙන යනවා. මොකද අපි ටිකක් අර විස්තර ටික ටික ලස්සනට කතා කරන්න ඕනේ වෙලාව අරගෙන. හරිද? එතකොට ඊළඟට අපි චුට්ටක් කතා කරන්න ඕනේ මේ වායුගෝලයේ මොන වගේ දේවල් වලටද අපි භාවිතා කරන්න කියලා. කියන්නේ අපිට මොනවද මේකෙන් තියෙන ප්‍රයෝජන? අපි භාවිතා කරන්නේ මේ සමස්තයක් විදියට පෘථුවියට වායුගෝලයෙන් තියෙන ප්‍රයෝජන මොනවද? අපි බලමු. පළවෙනි දේ තමයි වායුගෝලයේ ජීවීන්ට වැදගත් වන්නේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුව සහ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සම්පාදනය කරන නිසා. ඕක තමයි අපිට තියෙන ලොකුම ප්‍රයෝජනය පුතේ. දැන් මෙහෙමනේ. ඔයා කන ඕන කෑමක්. දැන් ඔයා කඩෙන් ගින් ගන්නවා අනේක විද කෑම ගන්නවනේ. අපි නම් දන්නේ නැහැ. හරිද? එක එක කෑම જાති ගන්නවනේ. ඔය ඕන කෑමක් පුතේ පටන් ගන්න මොකෙන්ද? ශාකයකින්. ඒ කියන්නේ අපි කන කෘත්‍රිම කෑමක් වුණත් ආරම්භ වෙන්නේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය තියෙන ක්‍රියාවලිය නිසා. හරිද? එතකොට අපිට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. අපිට ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. ගස්වැල් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. එතකොට ගස්වැල් වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ පුතේ. වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව නැත්තම් සහ ජලය සූර්ය ශක්තිය අනමනටයක් තියෙනවා. එතන ප්‍රධාන සාධකයක් තමයි මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් පුතේ අපිට කාබන් ඩයොක්සයිඩ් නැතුව කිසිම කෑමක් හැදෙන්නේ නැහැ කියන්නේ. අපිට වායුගෝලය නැතුව කිසිම කෑමක් ගන්න බෑ. හරිද? ඒ නිසා කෑම කන්න කලින් වායුගෝලයට ආචාර කරලා කෑම ගන්න. ඊට පස්සේ මොකද්ද? ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව ලබා දීම. මම අභියෝග කරනවා පුළුවන් නම් හුස්ම ගන්න නැතුව මේ සෙෂන් එක සෙමිනාර් එක ඉවර කරගෙන ඉන්න. බෑනේ. ඉතින් ඉන්න එපා. මම දන්නවා මම කිව්වට ඉන්නෙත් නෑ කියලා. හැබැයි එම් ඉන්න බෑනේ. ඇයි ඒ? අපිට පුතේ හුස්ම ගන්න ඕනි අනිවාර්යෙන්ම. ඒතර අපි හුස්ම ගන්නේ මොනවද? අපි ඔක්සිජන් හුස්ම ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එහෙනම් පුතේ අපිට වායුගෝලය අනිවාර්යෙන්ම ඕනි හුස්ම ගන්න. එහෙම නැත්නම් ශ්වසනය කියන කාරණාව සඳහා. ඔන්න ඔය කාරණා දෙකට අපිට මේ වායුගෝලය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. දැන් මේ වෙන කැලලක් හරිද මේක? මේ අපි දන්නවනේ ප්‍රභා සංශ්ලේෂණ කාර්යයට සූර්ය ශක්තිය ඕනි කියලා නේද? දැන් අපි මේ මෑතක සැමරුවනේ පුතේ අවුරුදු උත්සවේ නේද? අපි අවුරුදු සැමරුවනේ මේ මෑතක. එතකොට මෑතක අපි අවුරුදු සැමරනකොට ඒකේ මොකද්ද ප්‍රධාන කාර්යය? සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන එක. මම දැක්කා ඔය මේ හෙන රැඩිකල් කට්ටිය කියනවා ඒ වැඩට සමරලා වැඩක් නැහැ පරිසරයට මොකටද අපි සමරන්නේ මොනවද මේ විකාර උත්සව අනම්මන හෙන කතන්දර කියනවා මේ දැන් ඔයගොල්ලෝ Facebook එකේ ඉන්නවනම්. හරිද? හැබැයි පුතේ මම කියන්නේ මොන උත්සවයේ සැමරුවේ නැතත් අපි සූර්යයා ගමන් කරන උත්සවේ නම් සමරන්නම ඕනි. ඇයි ඒ? මේ සිංහල අලුත් අවුරුද්ද ගැන අපේ මේ සිංහල මෙම දෙයක් කියන හින්දාම නෙමෙයි. හැබැයි පුතේ මේක හෙන විද්‍යාත්මක පැත්තක් තියෙනවා. මොකද්ද? දැන් මේ ලංකා මිනිස්සු සමරන්නේ සූර්යයා ගමන් කරන එකනේ. නේද? ඇත්තටම කිව්වොත් සූර්යයා කියන්නේ අපි සමරන්න ඕනි, අපි වඳින්න ඕනි, අපි සැලකිලි කරන්න ඕනි වස්තුවක්. ඇයි? අර කිව්වාගේම ප්‍රභා සංශ්ලේෂණයට ඕනි කරන ප්‍රධානම දේ සූර්යයා. සූර්යයා නැත්තම් පුතේ අපිට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. දැන් මේක අපි ඉස්සරහට භූගෝලයේ A level මට්ටමින් කතා කරනකොට දන්නවා කතා කරනවා ශක්ති ප්‍රභවයක් විදිහට සමස්ත පෘථුවියම අරගෙන යන්නේ පෘථුවියට ඕනි කරන සමස්ත එනර්ජි එක දෙන්නේ ශක්තිය දෙන්නේ මේ සූර්යයා. ඉතින් පුතේ අර මේ ඉතින් ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද කියන එක අර මේ මිත්‍යා විශ්වාස මත පදනම් වෙච්චි නේද? අර පැරණි කට්ටිය විතරක් සමරපු එහෙම එකක් විදිහට හිතන්න එපා පුතේ. ඒක 100% කෙලින්ම විද්‍යාත්මක නැති වුණාට ඒකේ යම්කිසි විද්‍යාත්මක පැත්තක් තියෙනවා. හරිද? මේ දැන් මාර වැඩිහිටියෙක් නෙමෙයි මම හැබැයි වැඩිහිටියෙක් විදිහට දරුවෝ වෙච්ච ඔයගොල්ලන්ට කියා දෙන්න එපා අපි ඔය දේවල් නේද? එතකොට ඒ නිසා අවුරුදු වගේ ලස්සන උත්සව අලුත් අවුරුදු මේ දේ සමරන ලංකාව විතරයිනේ නේද? එතකොට ඒ වගේ ලස්සන උත්සව හරි සතුටින් සමරන්න. ඒවා නිකන් වැඩක් නෑ කියලා හිතලා අතෑරලා දාලා නිකන් ඔහේ එහෙම කරන්න එපා. ලස්සන දේවල් පුතේ සමරන්න තියෙන දේවල් නෙවෙයි සමරන්නේ. හරිද? අර කියන්නේ මේ
ගන්න තියෙන ආතල්ලක් ගන්නකො. හරිද? ලොකු වෙනකොට මම මේ කියන අතර තේරෙයි. හැබැයි අවුරුදු කාලේ ගන්න තියෙන ආතල් එක ගන්න. ඊට පස්සේ වෙසක් කාලේ ගන්න තියෙන ආතල් එක ගන්න. හරි. මම දැන් කී හිටියේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන එකනේ. ඒක තමයි පුතේ වායුගෝලයේ සංයුතිය. හරි. අපි දැන් චුට්ටක් කතා කරමු මේ වායුගෝලයේ සංයුතිය ගැන. වෙලාව අපි නාස්ති කරන්නේ නැතුව අපි වැඩේට යමු. හරිද? දැන් වායුගෝලයේ සංයුතිය ගැන මොනවද ගැනද කතා කරන්න ළමයි? මෙහෙමනේ. දැන් අර කිව්වා වගේ වායුගෝලයේ එක එක තැන්වල වායු පැතිරලා තියෙනවනේ. නේද? ආන්ගේ වගේම මේ වායුනුත් එක එක ප්‍රමාණ වලින් තමයි පුතේ මේ වායුගෝලයේ තියෙන්නේ. අර හිතන්නකො මෙහෙම දැන් සංයුතිය කියලා කියන්නේ දැන් ලංකාවේ ජන සංයුතිය කියලා ගන්නකො. අපි සංයුතිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. සිංහල මිනිස්සු ගොඩාක් ඉන්නවා. තව දමිළ මිනිස්සු ඊට පොඩ්ඩක් අඩුවෙන් ඉන්නවා. ඔහොම එකම මිනිස්සු තමයි. හැබැයි ඒ වර්ග වලින් අඩුයිනේ. ඒ වර්ග වලින් වෙනස් වෙනවා. ආන් ඒ වගේ මේ වායුගෝලයේ පුතේ වායු එක එක ප්‍රමාණ වලින් තියෙනවා. ඒ නිසා අපි වායුගෝලයේ සංයුතිය ගැන චුට්ටක් කතා කරන්න ඕනි. වගුවක් දීලා තියෙන මේ පැත්තේ වායු වර්ගය සහ ඊට පස්සේ පරිමාවයේ ප්‍රතිශතය. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඕනනම් ටක් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. කොහොමත් ඔයගොල්ලෝ අචුපුතේ මේවා තියෙනවා. හරිද? එතකොට වායු කියලා මොකද්ද මන්ද අමුතු වචන ටයිප් කරලා තියෙන ඒ ප්‍රින්ටිං මිස්ටේක් ඈ. හරි. දැන් පුතේ මේක බැලුවම මොකක්ද තේරෙනවා? වායුගෝලයේ වැඩියෙන්ම තියෙන වායුව මොකද්ද? වායුගෝලයේ පුතේ වැඩියෙන්ම තියෙන්නේ නයිට්‍රජන් කියන වායුව. හරිද? සාමාන්‍යයෙන් සමස්ත වායුගෝලයෙන් 70.9%ක්ම තියෙන්නේ නයිට්‍රජන් වායුව. ඒතර විශාල ප්‍රමාණයක්. 70 කියන්නේ 100 ආසන්න වශයෙන් 80%ක්ම තියෙන්නේ නයිට්‍රජන් වායුව. ඊට පස්සේ ඊට අඩුවෙන් තියෙනවා ඒ පොඩ්ඩක්නේ දෙවෙනිය විදිහට ඉන්නවා දෙවෙනි ස්ථානය ලබා ගන්නවා ඔක්සිජන් වායුව O2. ඒක 20%ක්. 20.95%ක් විතර 121ක් කියමුකෝ. 121ක් විතරම ඔක්සිජන් වායුව තමයි පුතේ වායුගෝලයේ තියෙන්නේ. එතකොට නයිට්‍රජන් අනිවාර්යෙන් ඔලුවට දාගන්න ඕනි. 70.9% කියන එක කටපාඩම් වෙන්න ඕනි. ඊට පස්සේ ඔක්සිජන් මේ ප්‍රධාන හතර පුතේ. මේ ප්‍රධාන හතර අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. හරිද? මේ ටික මේ අමතක වෙන්න තරම් දේවල් නෙමෙයි කියලා මම හිතනවා. හරිද? ඒකට මේ ටික අනිවාර්යෙන් කටපාඩම් කරගෙන ඉන්න ඕනි. හරිද? වැඩිම තියෙන වායුව නයිට්‍රජන්. ඊට පස්සේ ඔක්සිජන්. තුන්වෙනි ස්ථානයේ පුතේ අපිට ආගන් හම්බ වෙනවා. හරිද? හැබැයි බලන්න තුන්වෙනියට එනකොට කොච්තරම් වෙනසක් තියෙද පළවෙනියටත් එක්ක. ආගන් 0.93ක් තමයි වායුගෝලයේ සමස්තයෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි තැන කාබන් ඩයොක්සයිඩ් CO2 ඔයගොල්ලෝ දන්නවා. ඒක 0.03ක්. හරිද? ඊට පස්සේ අපිට පස්වෙනියට හම්බ වෙනා මොකද්ද? ඕසෝන් වායුව. O3 කියලා තමයි කියන්නේ. කීයක්ද? 0.000006ක්. හරිද? හිතන්න අංකයක් විදිහට දෙනකොට මේක මෙච්චර පොඩි නම් අංශු මාත්‍ර විදියට එන මේ වායු කොච්චර පොඩ්ඩක්ද ඇත්තේ? ඩොට් එක පොඩ්ඩක් කරදර කරානේ. හරි. එතකොට හීලියම්, නියෝන් සහ ක්‍රිප්ටන් කියන වායු වර්ග තුන පුතේ අංශු මාත්‍ර විදියට තමයි මීටත් වඩා ඉතාමත් අඩුවෙන් අංශු මාත්‍ර විදියට තමයි පුතේ මේ වායුන් තුන තියෙන්නේ. මම මේවා ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ ළමයි. මොකද මේවා පොඩ්ඩක් ඔයගොල්ලෝ ඔළුවට දාගෙන කටපාඩම් කරගන්න ඕනි කෑලි. හරිද? හරි. එහෙනම් පුතේ මෙතෙන්ට නම් කතා කරපු දේවල් සම්බන්ධව මොකක් හරි නොතේරෙන තැනක් හරි පැහැදිලි කරගන්න දෙයක් හරි තියෙද පුතේ? ටක් ගාලා group chat එකට දාන්න මේ zoom එකට. තියෙනවා නම් තේරුණාද? තේරුණා කියලා මම හිතනවා හැම නොතේරෙන්න නෑ. මම හිතන්නේ නොතේරෙයි කියලා. මගේ ළමයිට. තේරුණා නේද? හරි තේරුණා කියලා කියනවා. හරි. එහෙනම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි යමු පුතේ ඊළඟ කෑල්ලට. දැන් මේ කෑල්ල තමයි පුතේ අපි පොඩ්ඩක් හොඳටම ඔළුවට දාගන්න ඕනි කෑල්ල. එතකොට පුතේ අපි වායුගෝලයේ කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ වායුගෝලයේ සංයුතියත් කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්න ඕනි ඔයගොල්ලෝ පුණුපුණා බලා සිටි මොකද්ද? වායුගෝලයේ ස්තර බෙදෙන හැටි. හරිද? වායුගෝලයේ ස්තර බෙදෙන හැටි අපි කතා කරන්න ඕනි. අපි යන්කෝ ග්‍රීන් බෝඩ් එකට. හරි. දැන් මෙතන පටන් මම චිත්‍ර අඳින්නයි යන්නේ. හරිද? එතකොට අපි වායුගෝලයේ ස්තර ගැන කතා කරනකොට
මට කියන්න වායුගෝලයේ ස්තර බෙදන්නේ කොහොමද? දැන් හැමෝම දන්නවා වායුගෝලයේ ස්තර ටිකක් තියෙනවා. ඒක හරි. වායුගෝලයේ ස්තර ටිකක් තියෙනවා මම ඉතින් කතා කරනවා. අපි කොහොමද පුතේ මේ වායුගෝලයේ ස්තර ටික බෙදලා වෙන් කරන්නේ? දැන් නිකන් හිතන්නකෝ මේ ඔන්න මං අඳිනවා පෘථුවිය. මේ පාට කැතයි නේද? හරිද? ඔන්න මං දැන් අඳිනවා පෘථුවිය මෙහෙම. හරිද? ඔන්නම් පෘථුවියේ ගෙවල් තියෙනවා. ගස් තියෙනවා. පෘථුවිය තියෙනවා. දැන් පුතේ මෙහෙම පෘථුවිය උඩට යන්න මේ ස්තර වෙන් වෙනවනේ. මේ ස්තර වෙන් වෙන එක අපි කොහොමද අඳුරගන්නේ? කොහොමද අඳුරගන්නේ? දැන් මෙහෙම උඩට යනවා. ඔය බැලුන් එක නැගලා උඩට යනවා. යද්දි වලට හම්බ වෙනවද මේ ඔන්න මේ අහවල් ගෝලය කියලා ගහපු බෝඩ් එකක්? එහෙම නැත්නම් මේ යද්දි මොකක් හරි කවුරු හරි එකෙන් ඉඳන් කියනවද? නෑනේ. මේක පුතේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ උඩට යන්න මේ වායුගෝලයේ ස්තර වෙනස් වීම අපි හොයන්නේ කොහොමද? උෂ්ණතාංශයේ සමග උෂ්ණත්වය වෙනස් වෙන ආකාරයත් එක්ක. හිතන්න පුතේ ඔයා මෙහෙම උඩට යනකොට ඔයාට උෂ්ණත්වය වෙනස් වීම ටිකක් දැනෙනවා. හරිද? මෙන්න මෙහෙමනේ ඔයා දැන් හිතන්නකෝ මම දන්නේ නැහැ පුතාලා කොහේ කට්ටියද කියලා එක ළමයි කීප දෙනෙක් මම දන්නවා. ඔව් ඔයගොල්ලෝ කොහෙද? ඒ කියන්නේ අපිට අහන්න කතා කරන්න පුළුවන්. පුතාලා කොහේ ළමයිද ඉන්නේ? ගම පොඩ්ඩක් දාන්න බලන්න නිකන් දැනගන්නත් එක්ක. කොහේ දරුවෝ දෙන්නේ? දැන් ගම්පලද පොඩ්ඩක් කියන්න. දිස්ත්‍රික්කේ හරි. මට මේක මේ මට වැඩක් නැහැ කියන්නේ මට මතක් වෙච්ච හින්දා කිව්වේ. ඇහැලියගොඩ ඉන්නවා. ඇහැලියගොඩ තමයි පුතේ මමත් ඉස්කෝලේ ගියේ. හරිද? පොළොන්නරුව දුර ළමෙක්. මන් දන්නවා පොළොන්නරුව දුව. හරි තව හරි අපි ගමුකෝ පොළොන්නරුවේ දුව උදාහරණයට ගමුකෝ. පොඩක් වියලි පැත්තනේ රස්නේ පැත්තනේ නේද? ගැම්මට කැන්ඩි යන්න දන්න හරි. කැන්ඩි රුවන් වැල්ල. හරි නෙතුම් කැන්ඩි ගැම්මට ඉන්නවා. කැන්ඩි ගැම්මෙන් ඉන්න නෙතුම් ඊට පස්සේ මාවිත්‍යා ඉන්න පොළොන්නරුවේ. මම ඔන්න ඔය දෙන්නා ගන්න උදාහරණයක්. හරිද? ඔන්න මාවිත්‍යා රුවන් ඇදලුකුත් ඉන්නවා නේද? හොඳයි. අපේ පොළොන්නරුවේ දුව යනවා නෙතුම්ගේ ගෙවල් පැත්තේ. දැන් පොළොන්නරුවේ රස්නේයිනේ. ටික කඳු නැගගෙන කැන්ඩි පැත්තට යනකොට මොකක්ද දැනෙන්නේ ඇඟට? ඇඟට දැනෙන්නේ සීතලක්. අර පොඩ්ඩක් පහළ පැත්තේ ඉඳලා කන්දක් උඩට යන්න මොකද දැනෙන්නේ අපිට? සීතලක් දැනෙනවා. දැනනවද? ඒ තමයි උෂ්ණතාංශයත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන හැටි. ඔන්න ඔය වෙනස් වීම එක ඔක පුතේ අපි දැන් මේ කතා කරන මේ අපි ඉන්න මේ ආසන්න පරිසරයේදී ඔක කොහොම වුණාට උඩ යන්න මේක ටිකක් සංකීර්ණයි. අපි කතා කරන ඉස්සරහට ওই සංකීර්ණත්වයේ තමයි පුතේ මේ වායුගෝලයේ ස්තර ටික වෙන් කරන්නේ. හරිද? හරි. දැන් ඔන්න අපි යමු වායුගෝලයේ ස්තර මොනවද කියලා කතා කරන්න. අපි දන්නවා. මොනවද පුතේ වායුගෝලයේ ස්තර ටික මොන පාටින්ද අපි ලියන්නේ? රතු පාටින් ලියමුකෝ. පළවෙනි එක පරිවර්තී ගෝලය. ඊට පස්සේ දෙක මං ගෝලය කියලා ලියන්නේ හරිද? ඊට පස්සේ අපරිවර්තී ගෝලය. ඊට පස්සේ අපරිවර්තී තුන මොකද්ද? මෙසෝ හතර තාප
හරිද මේ හැම එකක්ම අකට ගෝලය ගෝලය කියලා එන්න ඕනේ පුතේ මම හරි කම්මැලි හින්දා වස කම්මැලි හින්දා මම ලියන්නේ නැහැ හරිද පරිවර්තී ගෝලය අපරිවර්තී ගෝලය මෙසෝ ගෝලය සහ තාප ගෝලය කියලා තමයි අපේ වායු ගෝලයේ ප්‍රධාන ස්තර හතර කොහොමද එන්නේ වෙන් වෙන්නේ හරිද දැන් පුතේ මේ ස්තර හතර අපි අඳින ගමන් කතා කරන්න පටන් ගමු ඔන්න මම යනවා අඳින්න මේ ස්තර හතර ඔන්න පළවෙනි ස්තරය ඔන්න දෙවෙනි ස්තරය ඔන්න තුන්වෙනි ස්තරය ඊට පස්සේ මෙතනින් එක ස්තරය ආයේ වෙන් වෙනවා ඔන්න පුතේ මම දැන් ඔයගොල්ලොත් එක්ක යන්නේ වායුගෝලයේ ස්තර ටික අඳින පින්තූරෙට දැන් අර කිව්වා වගේ පළවෙනි ස්තරේ මොකද්ද පුතේ අපි ඉන්න එක මේ ඇවිල්ලා පරිවර්තී ගෝලය ඊට පස්සේ මේක මොකක්ද එහෙනම් අපරිවර්තී ගෝලය ඊට පස්සේ මේක මෙසෝ ගෝලය ඊට පස්සේ මේක මොකක්ද එහෙනම් තාප ගෝලය හරිනේ ඔන්න ඔය විදිහට ප්‍රධාන ගෝල හතර අපිට වෙන් කරගන්න පුළුවන් දැන් ඒත් එක්කම තව මෙහෙම එකක් එනවා පුතේ මේ වෙන් වෙන නිල් පාට ඉරි ටික තියෙන්නේ ඔන්න ඔය වඩත් නම් සෙට් එකක් එනවා මෙන්න මේ පරිවර්තී ගෝලය අපරිවර්තී ගෝලය වෙන් වෙන සීමාව ඊට පස්සේ අපරිවර්තී ගෝලය මෙසෝ ගෝලය වෙන් වෙන සීමාව ඊට පස්සේ මෙසෝ ගෝලය තාප ගෝලය වෙන් වෙන සීමාව මෙන්න මේ සීමාවන් ටික පුතේ අපි දැනගෙන ඉන්න ඕනි. ඔවට නම් සෙට් එකක් තියෙනවා. මොනවද තියෙන්නේ? ඒවා අන්තිමව අපි ලියමු ඒවා රෝස පාටින්. ගෑල් ළමයි ඉන්නේ රෝස පාට මම ගන්නවා. හරිද? ඔන්න පුතේ හරි ලේසි මේ ස්තර ටිකේ සීමාවල් ටික ලකුණු කරගන්න වැඩි. හරිද? හරිම ලේසි. මෙන්න මේම පරිවර්තී ගෝලයේ ඉහළම සීමාව. නැත්තම් පරිවර්තී ගෝලයේ අපරිවර්තී ගෝලයේ වෙන් වෙන සීමාව. මොකද්ද? පරිවර්තී ගෝලයේ උඩට ගියාම ඒක පරිවර්තී මණ්ඩලය ඒක පරිවර්තී මණ්ඩලය හරි ලේසි එහෙනම් මට කියන්න අපරිවර්තී ගෝලයේ සීමාව මොකද්ද මයි පුතා දක්ෂයිනේ ඔය එහෙම කටින් අල්ලන්න එහෙනම් පුතේ අපරිවර්තී ගෝලයේ ඉහළම සීමාව මොකද්ද අපරිවර්තී මණ්ඩලය හරි මේක 아무තෙන් කියන්න ඕනේ නැහැ කෙලින්ම එහෙනම් මෙසෝ ගෝලයේ ඉහළම සීමාව මොකද්ද මෙසෝ මණ්ඩලය මෙලෝදියන් නොදන්න කෙනෙකුට නම් මෙසෝ මණ්ඩලය කියන්න පුළුවන් දැන් පුතේ මාත් එක්කම ඔයගොල්ලෝ මේක අඳින කොටස් ටික ඔළුවට දාගන්න හරිද මම ඔයගොල්ලොත් එක්ක කතා කර කර මේක අඳින්නේ ඇයි මේ පිළිවෙලට ඔය මේ ලයින් ටික මේ විදිහට අඳින්න පුරු වෙන්න ඕනි කවුරු දැන් එක්සෑම් එකට එන්න පුළුවන් නේ ඇදලා පෙන්නන්න රූපයක් දක්වන්න කියලා එන්න ඉඩ තියෙනවා එහෙම වුණොත් ඔයගොල්ලෝ ඒක අඳින්න ඔළුවේ තියෙන්න ඕනි හරි එතකොට පුතේ මේ වැ උස අපි ඔන්න දැනගෙන ඉන්න ඕනි මට කියන්න මේ අඳිනකොට සාමාන්‍යයෙන් පරිවර්තී ගෝලයේ කොච්චර ඉහළට වීදෙනවද සාමාන්‍යයෙන් පුතේ පරිවර්තී ගෝලය කිලෝමීටර් 8ක් 12ක් දක්වා උසට විහිදෙනවා. හැබැයි පොඩි එරර් එකක් තියෙනවා පුතේ ඕගොල්ලන්ගේ මම බොහෝට මම උගන්වන්නේ අච්චු පොතේ බේස් කරගෙන. ඒතකොට අච්චු පොතේ පින්තූරේ ඕගොල්ලෝ බැලුවොත් මේ 10 වසරේ අංක 5 පිටුවේ ඒකේ දාලා තියෙන කිලෝමීටර් 20ක් උඩින් තමයි පරිවර්තී ගෝලය තියෙනවා කියලා. හැබැයි අපි දන්නවා කිලෝමීටර් 20ක් තරම් උඩට යන්නේ නැහැ කිලෝමීටර් 8ක් 12ක් මට්ටමින් නතර වෙනවා. හැබැයි අපි අඳින පින්තූරේදී මම ඒක බේස් කරගෙන ඒකෙන් පිට යන්න නැතුව මේකේ උස කිලෝමීටර්
20ක් දක්වා විහිදෙනවා කියලා නම් කරනවා. ඒතර හරිනේ. ඇත්තම කිලෝමීටර් 12යි කියලා ඔයගොල්ලෝ උගන්වනවා සහ අදින පින්තූරෙට කිලෝමීටර් 20ක් කියලා ඔයගොල්ලන්ට කියා දෙනවා. ඊට පස්සේ මේ අපරිවර්තී ගෝලය සාමාන්‍යයෙන් කිලෝමීටර් 48ක් 50ක් දක්වා උසයි. පොළවේ ඉඳලා. කිලෝමීටර් 48ක් 50ක් දක්වා මේක උසයි. ඊට පස්සේ මෙසෝගෝලයේ ඉහළම සීමාව සාමාන්‍යයෙන් කිලෝමීටර් 80ක් විතර දක්වා උසයි. තාපගෝලය කිලෝමීටර් 120 සිට ඉහළට තියෙනවා. මේක උතේ සාමාන්‍යයෙන් අපි අධ්‍යයනය කරන්නේ මේ කිලෝමීටර් 120 වුණාට සාමාන්‍ය කිලෝමීටර් 10000ක් විතර උඩට යනකම් අපිට වායුගෝලය අඳුර ගන්න පුළුවන් ඈ. හැබැයි ඒක අර ටිකක් කතා කරලා තේරුමක් නැහැ. මොකද වායු ප්‍රමාණය හරිම අඩුයිනේ. ඒකත් එක්ක හරිම අඩුයි. හරි. මෙන්න මෙහෙම තමයි පුතේ අපි මේ පෘථුවියේ මේ ස්තර ටික අඳුරගන්නේ. හරිද? අපි දැන් මේවා ටික ගැන ඉස්සරහ ටික එකින් එකට විස්තර කතා කරනවා. ඊට කලින් පුතේ ඔයගලන්ට ඕන නම් දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ටක් ගාලා ෆොටෝ එකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොකක් හරි ගහගන්න ඉක්මනින්. මම තින්නද මෙහෙම? හරි මං අයින් වෙන ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. හරිනේ. අතුට බිලෙන්නම් කුඩු. හරි පුතේ ඔන්න දැන් අපි එකින් එකට මේ බෑ ලක්ෂණ ටික කතා කරන්න ඕනේ. මේක තමයි පුතේ වැදගත්ම පාර්ට් එක. හරිද? මොකද ලියන්න ඔයගොල්ලෝ ලියන්න බය වෙන්නේ මේ ටික. මතක තියාගන්න බය වෙන්නේ මේ සමස්ත කැලේ ටික. හරිද? එතකොට පුතේ මේක මගන්නකෝ මේක අවශ්‍ය නැහැනේ. හරි. දැන් මේ කැලේ වලින් ප්‍රශ්නේම අහන්න තියෙනවා මගෙන් අහන්න. ඔව් කිලෝමීටර් 120ක් හිරුෂ. හරි. සද්ද ඇහෙනවා මදිද? මේ පැත්තෙන් නම් සද්ද ඇහෙනවා මදි ප්‍රශ්නේ වෙන්න බෑ ළමයි. අනිත් අයටත් ඒ ප්‍රශ්නේ තියද? මම හිතන්නේ මෙතන මෙහි සවුන්ඩ්ස් වල අවුලක් නැහැ. චුටා අනිත් ළමයිට දැන් ප්‍රශ්නේ අඩු ප්‍රශ්නේ තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. අපි කතා කරමු. හරි. දැන් පුතේ අපි එකින් එක කතා කරමු මේ ගෝල වල ලක්ෂණ. පරිවර්තී ගෝලය කියන්නේ මොකද්ද පුතේ? පරිවර්තී ගෝලය කියන්නේ අපි ඉන්න මේ ගෝලය සාමාන්‍යයෙන් අපි ඉන්න කිලෝමීටර් 8ක් 12ක් විතර උඩට යනකම් ගමන් කරන කොටස තමයි මේ පරිවර්තී ගෝලය කියන්නේ. මම මෙතන මෙහෙම දාන්නම්කෝ. වරහන් ඇතුළේ කිලෝමීටර් 8ක් 12ක් කියලා දාන්නම්. හරිද? දැන් පුතේ මේ ගෝලයේ අපිට විශේෂ ලක්ෂණයක් හම්බ වෙනවා. මොකක්ද විශේෂ ලක්ෂණය? දැන් මම අර කිව්වා වගේ අපේ පොළොන්නරුවේ දරුවා කැන්ඩි පැත්තට නෝර පැත්තට යන්න මොකද්ද උනේ? මොකද්ද උනේ? ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගත්තා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ මේ පරිවර්තී ගෝලයේ ඉහළට යන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. මම ඒකට ඍණ මාක්කයක් දැම්මා. හරිද? ඔය ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙන එකට අපි කියනවා මොකද්ද? පරිසර පතන ශීඝ්‍රතාව. පරිසර පතන ශීඝ්‍රතාව. මේ පොඩි කේස් එකක් තියෙනවා ළමයි. මේ ලස්සනට උගන්නනවා ඇති. ලස්සනට කොණ්ඩේ වල පිළිවෙලට ඉන්නවා ඇති. හැබැයි අකුරු කැතයි ඈ. එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර මම අහලා දෙනවා බුද්ධිමත් මිනිස්සුන්ගේ අකුරු මේ කැතයි කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියමත් අකුරු කැතයිනේ. මම දැන් ඒ කාරණාව ඉඳ වෙන්න ඇති මගෙත් මේ අකුරු කැතයි ඈ. කොට දාන්න බෑ. මේ ගානට තමයි මේ උඩරිම ලස්සනට ලියන්නේ ඈ. කවන්නේ නැකත්. ලියන ටික තේරෙනවනේ. හරි. එතකොට පරිසර පතන ශීඝ්‍රතාවය කියන්නේ පුතේ අපි මේ ඉන්න පරිවර්තී ගෝලය ඇතුලේ ඉහළ යන්න උෂ්ණත්වය පහළ බහින වැඩේට මේක පුතේ ඉහළ යන සෑම මීටර් 100කටම සෙල්සියස් අංශක කීයක්ද? තමයි දන්නවා. 0.6යි 4ක් පහළ බහිනවා. ඒ කියන්නේ ඉහළ යන එක හැම කිලෝමීටර් එකකටම සෙල්සියස් අංශක 6.4
4ක් පහළ බහිනවා. මේක තමයි පුතේ පරිසර පතන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හිතන්නකෝ ඔයා පොළොන්නරු ඉන්න දරුවා යන්න පටන් ගන්න නුවර පැත්තට. නුවරට යන්න කිලෝමීටර් 100ක් මෙහෙම ඔන්න මේ කන්ද දිගේ ඔන්න 1 කිලෝමීටරයක් ගියා විතරයි. මොකද වෙන්නේ? සෙල්සියස් 6.4ක් පහළ බහැලා. මාව පේන්නේ නැහැ නේද? කමන්නේ. අන්න ඒක තමයි පුතේ අපි පරිසර පතන ශීඝ්‍රතාවය කියන්නේ. එතකොට මේ පරිවර්තී ගෝලයේ අඳුර ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි මොකද්ද? පරිසර පතන ශීඝ්‍රතාවය. කියන්නේ ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙන එක. තාම මොනවද අපිට මේකේ මේ අඳුර ගන්න පුළුවන් දේවල් ටික? අනිත් දේ තමයි පුතේ ඇයි මේකට පරිවර්තී ගෝලය කියන්නේ? පරිවර්තන කියන වචනේ දැන් සිංහල පාඩමක් ඈ. සිංහලත් උගන්වනවා. පරිවර්තන කියන වචනේ මොකද්ද? මේක පුතේ නිරන්තර වෙනස් වෙනවා. මොකද්ද මේකේ නිරන්තර වෙනස් වෙන්නේ? වායුගෝලයේ ස්වභාවය. එහෙනම් වායුගෝලයේ ස්වභාවය නිරන්තර වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? මොකද්ද? කාලගුණය හා දේශගුණය. සියලුම කාලගුණික සංසිද්ධි මොනවද? ඉරේසගෙන තියෙන්නේ. වලාකුළු නිර්මාණය වෙන එක. ඊට පස්සේ ඒවෙන් අකුණු ගහන එක. ඊට පස්සේ හුලං ගමන් කරන එක, වැස්ස වහින එක. ඔය කියන සියලුම කාලගුණික සංසිද්ධි පුතේ සිද්ධ වෙන්නේ මේ පරිවර්තී ගෝලය ඇතුලේ. දැන් ඔයගොල්ලන්ට එළිය බැලුවොත් පේනවනේ ආහස අකුණු ගන්න මේ දවස්වල නේද? ඒ මොකද්ද? පරිවර්තී ගෝලය ඇතුලේ සිද්ධ වෙන පරිවර්තන. එහෙනම් මේ සමස්තය සිද්ධ වෙන්නේ මේ පරිවර්තී ගෝලය ඇතුලේ. තවද පරිවර්තී ගෝලයේ තියෙන ලක්ෂණ? දැන් මේක ඇතුලේ හෙලිකොප්ටර් එකම යනවද ළමයි? යනවන්නේ නේද? එතකොට දැන් ඔයගොල්ලෝ දකින්න හෙලිකොප්ටර් නම්ම නම් පරිවර්තී ගෝලයෙන් පිට යනවද? නෑ පුතේ අපි දකින්න සාමාන්‍ය හෙලිකොප්ටර් වර්ග මමදී සාමාන්‍ය ගුවන් යානක සාමාන්‍ය හෙලිකොප්ටර් අනම්මනම් සියරම ගමන් කරන්නේ කොහෙද? මේ අපි දන්න පරිවර්තී ගෝලය ඇතුලේ. හරි. සහ පුතේ අපි කතා කරන ජෛව ගෝලය, ඊට පස්සේ ශිලා ගෝලය, ජල ගෝලය කියනවා හැම එකටම මේ පරිවර්තී ගෝලය තමයි පුතේ ගොඩක්ම සහයෝගය දක්වන්නේ. හරිද? එතකොට අර කිව්වාගේ වැඩිම වායු පරිමාවක් තියෙන්නේ එහෙනම් මොන කැලේද? අපි ඉගෙන ගත්තනේ. කිලෝමීටර් 5ක් 6ක් දක්වා තමයි වායු පරිමාණය 50%ක්ම තියෙන්නේ. එහෙනම් ඒ මොකේද? පරිවර්තී ගෝලය ඇතුලේ. හරිද? දැන් වැඩේ පැහැදිලි. හරි පුතේ. ඊට පස්සේ අපි යන් එහෙනම් අපරිවර්තී ගෝලය ගැන කතා කරන්න. හරි. දැන් මේවා එකින් එකට යනකොට මේවා ප්‍රධානම ලක්ෂණය මොකද්ද? උෂ්ණත්වය වෙනස් වෙන හැටිනේ. දැන් මට කියන්න ඔයා මෙහෙම එනවා. මේක උඩ එන්න මොකද හිතට දැනෙනවනේ. ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා. අපරිවර්තී ගෝලෙදි මොකද වෙන්නේ? ඔන්න පොඩ්ඩක් වෙනස් වෙනවා පුතේ. පරිවර්තී ගෝලය ඉහළට ඇවිල්ලා පරිවර්තී මණ්ඩලයේ පැන්න විතරයි පුතේ. ඉහළට යන්න උෂ්ණත්වය වැඩි වෙනවා. ඔන්න ඕක තමයි මේකේ ලස්සන වැඩේ. මේ කැලි ටික අල්ලලා තමයි මේවා නම් කරේ. හරිද? උන්නතාංශයත් එක්ක උෂ්ණත්වය වෙනස් වීම අනුව මේ ටික නම් කරා කියන්නේ මෙන්න මේ කාරණාව එක්ක. හරි අමුතුයි පුතේ මේ වැඩේ. හැබැයි ලස්සනයි. පරිවර්තී ගෝල ඉහළ යන්නට හිතලා දැනෙනවා වගේ. ඔය අපරිවර්තී ගෝල තුල ඉහළට යන්න ඔයාලට දැනෙන්නේ රස්නයක්. ඉහළට යන්න රස්නේ වැඩි. හරි අමුතුයි හැබැයි ලස්සනයි. හරිද? එතකොට ඉහළට යන්න පුතේ ඔයාට උෂ්ණත්වය වැඩි වෙනවා දැනෙනවා. ඒක තමයි මේ අපරිවර්තී ගෝලයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. තව ලස්සන දෙයක් වෙනවා පුතේ. ඔයා මේ අපරිවර්තී ගෝලයේ ටිකක් වෙලා ඉන්නකොට මේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඒත් එක්කම ඔයාට මේකද තව ලස්සන දෙයක් හඳුනා ගන්න පුළුවන්. මොකද්ද? අපරිවර්තී ගෝලය තුළ තව එක්කෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? කවුද ඉන්නේ? මේ කවුද? මෙයා තමයි පුතේ ඕසෝන් ස්තරය. ඕසෝන් ස්තරය. පුතේ ඕසෝන් ස්තරය තියෙන්නේ මේ කියන අපරිවර්තී ගෝලයේ ඇතුලේ. දැන් ඕසෝන් ස්තරය ගැන ඔයගොල්ලෝ දන්නවනේ. මොකද්ද ඕසෝන් ස්තරයේ ප්‍රධානම මේ කාරණාව? සූර්යාගේ ඉඳලා එන
අහිතකර පාරජම්බුල කිරණ පෘථිවියට එන එක වළක්වන්නේ මේ ඕසෝන් ස්තරයේදී. ඒතකොට පුතේ මේ පරිවර්තී ගෝලය හරිම වැදගත් මිනිස්සුන්ට. ඇයි? සූර්යාගේ ඉඳලා එන අහිතකර පාරජම්බුල කිරණ ටික මේ ඕසෝන් ස්තරය මොකද කරන්නේ? පුරා ගන්නවා. ඕවා ටික ආවනම් මොකද වෙන්නේ? එකක් අපේ හැම ගන්න දෙයක් නෑ පුතේ පාරජම්බුල කිරණ හරි හොඳ නෑ විසයි. පිළිකා හැදෙන්න හැම හේතු වෙනවා. පිළිකා වගේ අපි නොදන්න රෝග වලට මුදුර වෙන්න පුළුවන්. ඊට පස්සේ හැමේ රෝග නිර්මාණය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ශාක පත්‍ර මතර වැටෙනහම ශාක වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙනවා. ඔයගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ඕසෝන් ස්තරය මොකද කරන්නේ? ඒවා ටික අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒවා අවශෝෂණය කරගන්නවා කියන්නේ මොකද්ද වෙන්නේ? ඒවා අවශෝෂණය කරගත්තාම තමයි මේ අපරිවර්තී ගෝලයේ උෂ්ණත්වය ඉහළ යන්න පටන් ගන්නෙ. තේරුණාද? මේකේ උෂ්ණත්වය ඉහළ යන්න ප්‍රධානම කාරණාව තමයි මේ ඕසෝන් ගොයියා. ඕසෝන් මොකද කරන්නේ? අර පාරජම්බුල කිරණ උරා ගත්තට පස්සේ මේකේ උෂ්ණත්වය ඉහළ යන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඒක මේකේ තියෙන තව විශේෂ ලක්ෂණයක්. තවවත් තියෙන විශේෂ ලක්ෂණ. තාමුදේ මේ අපරිවර්තී ගෝලයේ තව හොඳ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද? දැන් ඔයගොල්ලෝ දැකලා තියෙද අහලා තියෙද තරු කඩා වැටෙනවා කියලා? කඩා වැටෙන තරුවක් ගානේ සින්දුවකුත් තියෙනා නේද? අර තරුව කඩා වැටෙනවා දැක්කම ප්‍රාර්ථනාවක් කරන්න ඕනි අර මෙහෙම කතාවක් කියනවා නේද? ඒ තරුව කඩා වැටෙනවා කියන මොකද්ද? තරුව කඩා වැටෙනවද? ඈ නෑ පුතේ. ඔක වෙන්නේ මෙහෙම වැඩක්. හරිද? හිතන්නකෝ. ග්‍රහලෝකයක් අභ්‍යවකාශයේ තියෙන පුංචි පුංචි උල්කාශ්ම කෑලි. උල්කාපාතන ලොකු ඒවා නෙමෙයි. ලොකු උල්කාපාත නෙමෙයි පොඩි උල්කාපාත වගේ. හරිද? පොඩි උල්කාශ්ම කෑලි එනවනේ පෘථිවිය ඇතුළට. එයාලා පෘථිවියේ වායුගෝලය හරහා එනවා. එනකොට පුතේ මේ අපරිවර්තී ගෝලය හරහා යනකොට මොකද වෙන්නේ? එයා පිච්චෙනවා. පිච්චිලා උණු වෙනවා. ආන්ගේ පිච්චෙන වැඩේ තමයි අපි තරුවක් කඩා වැටෙනවා වගේ ෂුම් දැන් නිලාපුරක් කියන්නේ. ආන්ගේ වගේ දකින්නේ ඒ මේක හරහා ඇති පිච්චෙන කෑල්ල. දැන් එකමඩ හිතන්න පුතේ අභ්‍යවකාශයේ ඉඳලා එන මේ පුංචි මෙච්චර විතර පොඩි කෑල්ලක් කොච්චර වේගෙන් එන නැද්ද? ඕක එනේමට ඇවිල්ලා වැදුණා නම් එහෙම ආයේ කුඩු පට්ටක් නේද? හැබැයි එහෙම වෙන්නේ ඇයි ඒක පුතේ මේ අපරිවර්තී ගෝලය හරහා එනකොට මොකද වෙන්නේ? පිච්චිලා විනාශ වෙනවා. හරිද? දැවිලා විනාශ වෙනවා. ඊට පස්සේ ඒක පෘථිවියට කඩාපාත් වෙන්නේ නැහැ. හරිද? අන් ඒක තමයි මේකේ තියෙන එක විශාල ප්‍රයෝජනයක් වෙන්නේ. හරිද? ඔන්න ඔය කියන කාරණාවල් දෙක අපිට අපරිවර්තී ගෝලයේ ප්‍රයෝජන නැත්නම් ලක්ෂණ කියන කොටස් දෙකටම ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ මේ පරිවර්තී ගෝලයේ ගමන් කරනවා කියලා මේ හෙලිකොප්ටර්ස් දැන් ඕවා එනවද අපරිවර්තී ගෝලයට? ඒව එන්න බෑ. හරිද? හැබැයි එන්න පුළුවන් සමහර ඒවා තියෙනවා මොනවද? සුපර්සොනික් ජෙට් යානා. සුපර්සොනික් ජෙට් යානා මෙහෙම ඇති කියලා හිතාගෙන මං අදිනවා. ඔන්න මතක තියාගන්න. සුපර්සොනික් ජෙට් යානා වගේ යානා වර්ග. ඉතින් අතිශය කුඩා යානා ප්‍රමාණයකට විතරයි මේ අපරිවර්තී ගෝලයේ ගමන් කරන්න පුළුවන්. හරිද? එතකොට අපරිවර්තී ගෝලයේ ලක්ෂණ විදියට අපි ඔටික් කතා කරනවා සහ අපරිවර්තී ගෝලයේ ඉහළම සීමාව අපරිවර්තී මණ්ඩලයේවත් ලක්ෂණට අතුළු කරන්න පුළුවන්. හරිද? අපි කලින්ම කතා කරපු හින්දා මම ආයෙ ඒක ටච් කරගෙන යන්නේ නැහැ. හරිද? ඔන්න අපි දැන් කතා කරා පරිවර්තී ගෝලය ගැන කතා කරා අපරිවර්තී ගෝලය ගැන කතා කරා. හරිද? මම කලින් ඉන්ස්ටිටියුට් එකක් ගහගන්න කිව්ව එකයි මොකද මම කතා කරනවා කියන මේක තනිකර කුරුළු බඩි ගාලා ඉඳලා විනාශ කරනවා මම. හරිද? ඊට පස්සේ මේක ආය හොයාගන්නවත් බෑ. ඊට පස්සේ අපි කතා කරමු මෙසෝ ගෝලය ගැන. දැන් නිකන් හිතලා කියන්න අපරිවර්තී ගෝලය ඉහළ යන උෂ්ණත්වය අඩු වුණා. පරිවර්තී ගෝලය ඉහළ යන උෂ්ණත්වය වැඩි වුණා. මෙසෝ ගෝලය මොනව වෙනවද? ඉහළට යන්න උෂ්ණත්වය මොනවද? මේක පුතේ ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය මොකද වෙන්නේ? නැවතම රිලකුණක් දානවා. උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට පුතේ මෙසෝ ගෝලයේ තමයි මේ වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය අඩුම කෑල්ල. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක -90ක විතර උෂ්ණත්වයක් අපිට මේකෙදි හම්බෙනවා. හම්බෙනවා කියන්නේ පුතේ උෂ්ණත්වය අඩුම කෑල්ල තමයි මේක. මීටට අඩු උෂ්ණත්වයක් අපිට හම්බෙන්නේ නැහැ. -90ක් කියන්නේ පුතේ ගොඩාක් අඩු.
ලොකු සීතලක්. හරිද? එතකොට පුතේ ඒක මේකේ තියෙන විශේෂම ලක්ෂණ. ඉහළට යන්න යන උෂ්ණත්වය අඩු වෙන සහ සෙල්සියස් අංශක ඍණ 90ක් තරම් උෂ්ණත්වය අඩුවක් අපිට මේකේ හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ මේකේ අපිට ජල වාෂ්ප දූවිලි අංශු වගේ දේවල් හොයාගන්න බෑ. ජල වාෂ්ප දූවිලි අංශු වගේ දේවල් මේවැය තියෙනවා. හැබැයි මෙසෝගෝලයේ අපිට ඒවා හම්බෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේකේ පුතේ නිතරම විද්‍යුත් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම අකුණක් අඳින්නම්. මම හිතනවා මේක අකුණක් වගේ පේනවා ඇති කියලා. හරි අකුණක් හරි මොකක් හරි අකුණ වගේ නෑ අකුණක් වගේ නෙමෙයි කමන්නේ. හරිද? මේකේ පුතේ විද්‍යුත් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. චිත්ත අඳින්න බෑ. ඉතින් මොකද කරන්නේ? විද්‍යුත් ක්‍රියාවලිය කියන්නේ පුතේ ගෙඩි පිටින් හෙන ගහනවා කියන එක නෙමෙයි. හරිද? දැන් මේකේ හුලං කැරගෙන ගමන් තියෙන්නේ. ලොකු සුළං ධාරා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකේ පොඩි විද්‍යුත් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් අපි අකුණක් ගහනවා කියන්නේත් ඔය විදුලි විසර්ජන ක්‍රියාවලියන්නේ. එතකොට ආන්ගේ වගේ විදුලි විසර්ජන ක්‍රියාවලිය මේ මෙසෝගෝලය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට පුතේ මෙසෝගෝලය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය කෑලි ටික. ඊට පස්සේ අපි යන් තාපගෝලය ගැන කතා කරන්න. තාපගෝලය ගැන කතා කරනකොට නම් ආයි කියන්න දෙයක් නෑ පුතේ. තාපගෝලය තමයි උෂ්ණත්වය වැඩිම ගෝලය සහ ඉහළට යන්න යන්න මේකේ උෂ්ණත්වය ඉතාමත් වැඩි වෙනවා. හරිද? මේකේ සාමාන්‍යයෙන් දවාලේ උෂ්ණත්වය මධ්‍යස්ථ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1100ක් විතර වෙනවා. මාර වැඩි ඈ. දැන් මෙතන ඍණ 90යි මෙතන 1100යි. ධන. හිතන්නකෝ මාර උෂ්ණත්වයක් වැඩිවීමක් සිද්ධ වෙනවා. සහ පුතේ මේකේ අපිට අඳුර ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තමයි වහලදී දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය කියලා. හිතන්නකෝ දවල් 12ට වාට දෙන රස්නේ එදාම රැයට දෙන රස්නේ වෙනස්නේ. ඒ මොකද්ද? උදේයි රැයි උෂ්ණත්වයේ වෙනසක් තියෙනවානේ. ආන් ඕක තමයි එන බර කරලා කියන්නේ දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය කියලා. මෙන්න මේ තාපගෝලයේ පුතේ දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය ඉතාමත් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය රාත්‍රියට ගොඩාක් හීතල වෙනවා වගේම දවල් කාලෙට ගොඩාක් රස්නේ වෙනවා. දැන් මෙහෙම ගොඩාක් හීතල වෙනවා කියන්නේ ඒත් මේ මට්ටමට හීතල වෙන්නේ නැහැ පුතේ. මේකට සාපේක්ෂව තමයි මේ අන්තරය වැඩි වෙන්නේ. ඒත් රස්නේ මේක. හරිද? එතකොට මේකේ දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය ඉතාමත් වැඩි. සහ පුතේ මේකේ වායු පරිමාණ ගැන මොකද හිතන්නේ නැත්තේ? වායු කොච්චර නැද්ද? මේකේ වායු පරිමාණ පුතේ ඉතාමත් අඩුයි. ගණින්න බැරි තරමට මේකේ වායු පරිමාණ අඩුයි. අපි කොහොමද දන්නේ 150ක් තියෙන මේ පරිවර්තී ගෝලය ඇතුලේ කියලා? එහෙනම් ඊටු 150 ඊටු ටිකක් මේ දෙකේ බෙදුනහම මේකට වායුව යන්නේ මේ තරම්. හරිද? වායු පරිමාව ඉතාමත් අඩුයි. හරිද? ඔන්න ඔය ලක්ෂණ ටික තමයි අපිට පුතේ මේකේ සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි නැවත පොඩ්ඩක් උෂ්ණත්ව වෙනස කතා කරමු. පරිවර්තී ගෝලය ඉහළට යන උෂ්ණත්වය අඩු වෙනවා. අපරිවර්තී ගෝලය ඉහළට යන උෂ්ණත්වය වැඩි වෙනවා. නැවතත් මෙසෝගෝලයේදී ඉහළට යන උෂ්ණත්වය අඩු වෙනවා. තාපගෝලයේදී නැවත උෂ්ණත්වය වැඩි වෙනවා. ඔන්න ඔය ටික මත තමයි පුතේ මේ වායුගෝල ස්තර 4 නම් කරලා වෙන් කරලා දක්වලා තියෙන්නේ. හරි. අපි පුතේ වායුගෝලයේ කතා කරන්න තියෙන ප්‍රධාන කොටස් ටික කතා කරලා ඉවරයි. ප්‍රශ්න මාරි අහන්න තියෙද ළමයි? නොතේරෙන දෙයක් හරි නොගැලපෙන දෙයක් හරි නොගැලපෙන දෙයක් නෙමෙයි දැනගන්න දෙයක් හරි තියෙනවද? තව දැන් ළමයි පුතේ අපිට රෙකෝඩින් දෙනවා. මේකේ රෙකෝඩින්ග්ස් මම මේ YouTube ඔස්සේ මම රෙකෝඩින් ලබා දෙන්නම්. සහ මගේ WhatsApp නම්බරේ මෙතන පේන තියෙනවා. ඕගොල්ලන්ට දැන් දර්ශන වෙනවා. ඒකට මොකක් හරි ප්‍රශ්නයක් තියෙයි නම් මට කතා කරලා දැනගන්න සහ යාළුවෝ ඉන්නවා නම් group එකට සම්බන්ධ කරලා තව අපි තව අපි සෙෂන් එකක් ගන්නවනේ. ඒකේ දිනෙත් මම group එක හරහා දැනුම් දෙන්නම්. ඒකට තව එකතු කරගමු. අපි වැඩි ලස්සනට කරමු. සහ ඔයගොල්ලන්ට අමාරු මොන හරි කැලේ තියෙනවා නම් මට කියන්න අපිව සාකච්ඡා කරමු. මම හිතන් ඉන්නවා ලබන සතියේ ඊළඟ දවසේ සිතියම් කොටස පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. හරි. එහෙනම් පුතේ කතා කරපු දේවල් ටික තේරුණාද? ඈ? වැඩි අවුලක් නෑ නේද? වැඩි සෙට් නේද? ඈ? හරි. එහෙනම් පුතේ මම හිතනවා අදට මේ කතා කරපු දේවල් ටික ප්‍රමාණවත් වුණා කියලා. අර කිව්වත් වගේ තව දැනගන්න දේවල් තියෙනවා නම් මගෙන් අහන්න ඔයගොල්ලෝ.
ඉගෙන ගන්න උත්සාහ කරන දැනුම හොයන් යන දරුවෝ නම් පුතේ අපි අනිවාර්යයෙන්ම උදව් කරනවා. හරිද? මේ භූගෝල විද්‍යාව කියන විෂය එහම අමාරු විෂයක් නෙමෙයි. ඔයගොල්ලෝ හිතලා අමාරු කරගෙන තියෙන්නේ. හරි දැන් මෙහෙම කතන්දරයක් වගේ ඔලුවට දාගත්තාම දැන් මම නෝට් එකක් දුන්නේ නැතත් කියා දීපු දේවල් ටික මතකයිනේ. අන් ඒ වගේ මේක හරි ලේසි පුතේ. මේ ඒ නිසා තව දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් මගෙන් අහන්න. තව කට්ටිය ගෲප් එකට එකතු කරගෙන අපි ඉස්සරහට තියෙන ඉතුරු සෙමිනාර් එකත් මීට වඩා ලස්සනට සාර්ථකව වැඩේ කරගමු. අද පොඩි පොඩි ප්‍රශ්නයක් වුණා අපේ පැත්තෙන්. ඒ ටික හිතන්න එපා. ෂේප් නේ. හරි. එහෙනම් අදට අපි අපේ සෙමිනාර් එක පාඩම ඉවර කරනවා. ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්.